නොනවතින ගිනිජාලා අහස සිසාරා ඇදී යනවා. තප්පර ගණනකින් මුළු නගරයක්ම අලුකර දැමිය හැකි මාරාන්තික වේගයක්. ඉරානය ඊශ්‍රායලය ගැටුමත් සමග අද මුළු ලෝකයේම එකම වචනයක් ගැන කතා වෙනවා. ඒ තමයි බැලස්ටික් මිසයිල. මේ හුදෙක් ආයුධයක් නෙවෙයි. නවීන යුද පිටියේ තීරණාත්මක මාරයක්. සාමාන්‍ය මිසයිල වගේ නෙවෙයි. මේවා අභ්‍යවකාශය දක්වාම ඉහළට වීදී ගොස් පෘථිවියේ ගුරුත්වාකර්ෂණය භාවිතා කරමින් ශබ්දයේ වේගයෙන් මෙන් කිහිප ගුණයක වේගයෙන් ඉලක්ක වෙත කඩාවදිනවා. ඉරානය සතු ෆටාසා ඛයිබාර් ෂෙකාන් වැනි මිසයිල වලට කිලෝමීටර් 2000ක් ඈත තියෙන ඉලක්කයක් වුණත් විනාඩි කිහිපයකින් විනාශ කරන්න පුළුවන්. පසුගිය ප්‍රහාරවලදී ඉරානයේ මිසයිල 100 ගණනක් එකවර මුදා හරිද්දී ඊශ්‍රායලය ඒවා වැළැක්වීමට ඔවුන්ගේ සුප්‍රසිද්ධ අයන් ඩෝම් සහ එරෝ පද්ධති ක්‍රියාත්මක කළා. නමුත් බැලස්ටික් මිසයිල පරාජය කිරීමට එතරම් ලෙහෙසි නෑ. මොකද ඒවායේ වේගය සහ ඒවා රැගෙන යන පුපුරන ද්‍රව්‍ය ප්‍රමාණය ඉතාමත් අධිකයි. මෙය හරියට අභ්‍යවකාශයෙන් එන ගිනි බෝල වර්ෂාවක් වගේ. මේ මිසයිල තාක්ෂණය නිසා මැද පෙරදිග යුද්ධය දැන් සාමාන්‍ය සීමාවට ඉක්මවා ගිහින් න්‍යෂ්ටික අවිපවා රැගෙන යා හැකි මේ මිසයිල ලෝක බලවතුන් පවා භීතියට පත් කර තිබෙනවා. එකම එක මිසයිලයක් වැරදි ඉලක්කයට පතිත වුණොත් ඒක තුන්වන ලෝක යුද්ධයක ඇරඹුම වෙන්න පුළුවන්. තාක්ෂණය දියුණු වෙන්නේ මිනිසා ආරක්ෂා කරන්නද නැත්නම් විනාශ කරන්නද? මැද පෙරදිග මේ මිසයිල සෙල්ලම කොතනින් කෙලවර වෙයිද?